කියලා. ඒකනේ මං ඇහුවේ. අපෝ හොරෙන් එන්නේ. ඒ හැමෝම දැක්මත් දෙන්නේ. හොරෙන් එන්නේ. එහෙමද? එතකොට ඇයි ආ එනකොට ෆෝන් එක ඕෆ් කරන්නේ? ඇයි මං ඕෆ් කරේ? ලයින් එකේ හිටියේ මං ඕෆ් කරන්න. එමෙ පොඩි ලයින් එකේ ඉඳෙද්දී පොඩි ලයින් ඉඳෙද්දී පොඩි කැමති නැහැනේ කවුරුත් එක්ක කතා කරන්නේ. ඒ දෙන්නගේ කතාව. ඒකට මට කතා කරන්න නෙමෙයි. පොඩි කිව්වේ. එයා ඒ ලස්සගෙන කිව්වා මේ කතා කරනවා කියලා කිව්වා. මං කිව්වා දැන් ඊට පස්සේ පොඩි දැක්කෝ ඔහේ මමත් එක්ක කතා කරන්නේ. මමත් එක්ක කතා කරලා ඉවරයි ඉන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ මට ඔහෙත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මාත් එක්ක කතා කරන්නේ. එතකොට උඹ මම සැක කරනවා කියලා උඹ උට කලිම කිව්වා. අයියෝ කලින් කිව්වේ නෑ. ඊයේ කිව්වේ. ඊයේ කිව්වා. ඔව් ඊයේ කිව්වේ. එතකොට මොකෝ කිව්වේ? ඊට පස්සේ ඉඳගෙන කිව්වා මොකද එහෙම වෙන්න හේතුව මොකද ඇහුවා. මං කො මෙන්න මෙහෙම කිව්වා මේ මට මෙහෙම ස්ටාර්ට් එකක් මේව පාව දෙනවා මෙහෙම ඒකට පස්සේ කිව්වා එතකොට ඉතින් හදිසියෙන් හරි එයයි පැත්තට ඉවර වෙලා එයයි එහෙ ගිහිල්ලා ඔහේ මෙහෙ ආවොත් තමත් ප්‍රශ්නයක් නේ. එහෙම නැත්නම් එයා මෙහෙ ආවට පස්සේ මේ ස්ටාෆ් එකටවත් කතා කරන්න විදියක් නැහැ නේ. කවුරු හරි ස්ටාෆ් කෙනෙක් රට කතා කරොත් මරා ගන්නවනේ. ඊළඟට ඔහේ කවුරු හරි එක්ක මිනිස්සෙක් එක්ක hina වුණා ඒත් මරා ගන්නවනේ. එතකොට අපි පිට එකට කතා බහ නෑ. එහෙම එකක් නෑ. එහෙම මරා ගන්න දෙයක් නෑ මට. මං ඔච්චර අඥානයක් නෙමෙයි. ඔව්. හරිද? ඌ හොරෙන් ගෙදරට ආපු එකට තමයි මං කෑ ගැහුවේ. ඔහෙට ඌ ඇවිල්ලා තේ බීලා පෙප්සි බීලා ගියේ. අයියෝ මම තේ දුන්නේ නැත්නම් පෙප්සි බීුවේ නැත්නම් බොත් කියන මම බීුවේ මම ගෙනා පෙප්සි එක එදා මම කෑම ගෙනල්ලා තිබ්බේ. නේ උරු හෙන ගහලා කතා කියන්න එපා. ළමයා හාගෙන හිටියේ ලොකෝ ඒත් මං පොඩි මං ඊට පස්සේ ආවෝ තේ හදන්න දැහුව මෙතයි කිව්වා. මම කොහමද හරි කියලා මම මෙතන වාඩි වෙලා කව තේක බීුවේ ඒ ළමයා මෙතන වාඩිලා හිටියේ පුතේ පොඩිත් එක කතා කරගෙන. එනකොලුත් කතා කර හිටියේ යනකොලුත් පොඩිත් එක කතා කර හිටියේ. මේ ඔහෙගෙන් අවසර අරගෙන මගේ රූම් එකට කට්ටේ එන්න ඕනේ දැන් හොරෙන් ගන්න කවුරුත් දන්නෝ ඒ මිනිස්සේ එනවා. හරි. වාඩි වෙලා ඇවිල්ලා යනවා. එහෙමද? ඇවිල්ලා. හැමදාම ඇවිල්ලා යනවා. මාසෙකට සැරයක් ඇවිල්ලා කතා බහ කරලා ගනුදෙනු කරලා මං සල්ලි දෙන්න තියෙනවා නම් ඒ වරගෙන. හරි. එහෙම යනවා. දෙන්න මේ හැට. හරි. එළියේ වාඩි වෙලා ඉඳලා මම නම් නැගිටලා යන්නේ නැහැ. මම මේ හදන්නේ ඒ ශාන් තමයි මේ හදලා දෙන්නේ. ඒ ශාන් දවසට රොටි හැදුවොත් එන්න කියනවා. එන්න කිව්වම එයා විතරක් නේ අනිත් ළමයිනුත් එක්ක ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉඳලා කාලි වල ඒ මිනිස්සුලා. හරි. ඔහේ අහලා මගේ රූම් එකට එන්න ඕනේ නැහැ. ඔතකට සල්ලි ගෙවන්නෙත් නැහැ. හරි. හරි. මම එන්නේ මගේ රූම් එකට මමත් එක්ක නිදාගන්න නෙවෙයි. හොඳ මනුස්සකමට. මෙට වුණත් ඇන්ටගේ පවුලත් එක්ක හරි නැතුව හරි එන්න පුළුවන් මගේ රූම් එකට. හරි. මගේ ඉඳලා ගිහපු සියලු දෙනාට මගේ රූම් එක විවෘතයි. ඔව් මම පකේ එතකොට. මම පකේ. එක්කෙනෙක්ට හැර. මම පකේ එතකොට. නෑ පකේ කියන්න ඕනේ නෑ මේක නිකන් මනසට දාගෙන. බොරුවට වැඩක් නෑ ඔය පකේ. හරි. දැන් මාස ගානකින් ආවේ නෑනේ සීට්ටු දැම්මට පස්සේ සීට්ටු ගෙනියන්න එනවා. සීට්ටු බේරන්න එනවා. ඊළඟ හරි අත්උදව්වක් ඕනුනාට පස්සේ ඒ ෂාන් එක්ක මම යවනවා. ඒක ඒ ෂාන්ට දෙන්න දෙනවා. මම සල්ලි ඒ ටිකේම දුන්නේ ඒ ෂාන් අරන් ගෙනහිල්ලා දුන්නා. ලොකු වැඩක් ලොකුට දුන්නේ නෑ. ලොකු අරන් දිරම් 4000 5000ක් ඇතුළේ මොකද කරන්නේ? ඒ ෂාන් තමයි අරන් යන්නේ. ඒ ෂාන්ට ඒවල්. එහෙම නැත්නම් එයා මෙහෙන් කාඩ් එකට දානවා මගේ account එකට. නෑ නැති කතා කරන්නේ නැතෝ නිකන් නිදාගෙන ඉන්න බෑ වැඩක් නැත්නම් නිකන් බොරුවට මිනිස්සුන්ට පඩ හදන්නයි උඹ. ඒ යන්නයි. පිට ආයොන්ට මම කාමරත් එක්කයි ඇන්ට එක්කයි තව මොකෙත් එක්කයි කියන්න හොඳයි. මං මේ මිනිස්සුම හිතනවාද මාව පාව දෙනවා කියලා. කියනවා. කියනවා. මේ මැඩම්ලත් ඇහුවා මොකද ඇහුවා මගේ අප්සෙට් එක. උඩ හරි තේ කිව්වා. මං දන්නවා මේ මිනිස්සු මහක්කේ ප්‍රශ්නෙක ඉන්නේ කියලා. මට කියන්න වෙලාවක් වුණේ නැහැ. හරි. ඔහෙට ඕන දේ කොහෙත් කරන්න. I don't care. Okay.